ඔබ දවසට දෙපාරක් නාලා ඊටාම පිරිසිදුවට සුවඳ විලවුන් ගාලා හිටියත් මැස්සෝ ඇවිත් ඔබට කරදර කරනව නේද? එතකොට ඔබට හිතෙන්නේ නැද්ද මම මෙච්චර පිරිසිදුවට ඉඳලත් ඇයි මේ මැස්සෝ මගේ ඇඟීම වහන්නේ කියලා? ඇත්තටම මැස්සන්ට පිරිසිදු මිනිස්සුන්ගෙන් වැඩක් නැද්ද? ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. මැස්සෝ වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ කළුහම තියන අයටද නැත්නම් සුදුහම තියන අයටද? ඔබ සමහර විට දැකලා ඇති එකම තැන පිරිසක් ඉන්නකොට සමහරුන්ට විතරක් මැස්සෝ කරදර කරනවා. අද The Mind Arc තුලින් අපි හෙලි කරන්නේ ඔබ කොච්චර පිරිසිදුව හිටියත් මැස්සන් ඔබේ ඇඟ රජදහනක් කරගන්නා පුදුම හිතන විද්‍යාත්මක හේතු ගැනයි. වීඩියෝව අවසාන වෙනකම් රැඳී සිටින්න මොකද මැස්සන්ගෙන් බේරෙන්න පුළුවන් සාර්ථක උපක්‍රම අපි අද කියනවා. මුලින්ම අපි වර්ණ භේදය ගැන කතා කරමු. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව මැස්සන් තද වර්ණ වලට වැඩි නෙඹුරුවක් දක්වනවා. විශේෂයෙන්ම තද නිල් සහ කළු වර්ණ මැස්සන්ක ඉතා පැහැදිලිව පෙනෙනවා. මෙහි රහස තියෙන්නේ ප්‍රතිලෝම ආලෝකය නැත්නම් ලයිට් කොන්ට්‍රාස්ට් මතයි. මැස්සන් සාමාන්‍යයෙන් Taman වහන තැන සහ අවට පරිසරය අතර පැහැදිලි වර්ණ වෙනසක් දකින්න කැමතියි. ඒ නිසා කළුහම තියෙන කෙනෙක් හෝ තද පැහැති ඇඳුම් ඇඳ සිටින අයෙක් වෙත මැස්සන් ආකර්ෂණය වීමේ සම්භාවිතාව වැඩි. නමුත් ඒ කියන්නේ සුදුහම තියෙන අයට මැස්සෝ වහන්නේ නැහැ කියන එක නෙවෙයි. මැස්සන්ට ඇස් 12000ක් විතර තියෙනවා. ඒ නිසා වර්ණයට වඩා බලවත් තවත් සාධක ගොඩක් උන් දකිනවා. දැන්නෙමු ප්‍රධාන ප්‍රශ්නයට. මම නාලා පිරිසිදුව ඉන්නකොටත් ඇයි මැස්සෝ එන්නේ? ඔබ පිරිසිදු වෙන්න පාවිච්චි කරන සබන්, ෂැම්පෝ හෝ සුවඳ විලවුන් වල බොහෝ වෙලාවට තියෙන්නේ මල් හෝ පළතුරු සුවඳ. මැස්සන් මේ සුවඳට රැවටිනවා. උන් හිතන්නේ ඔබ යම්කිසි රසවත් පළතුරක් කියලා. දෙවනි දේ තමයි කාබන් ඩයොක්සයිඩ්. ඔබ නාලා පිරිසිදුව හිටියත් ඔබ හුස්ම ගන්නවා. ඔබ හුස්ම පිට කරන සෑම වාරයක් පාසාම මැස්සන්ට ඔබ ඉන්න තැන ගැන සංඥාවක් ලැබෙනවා. ඒ වගේම අපේ සිරුරෙන් නිකුත්වන ස්වභාවික තාපය. මැස්සන් කියන්නේ තාපය හඳුනා ගන්න පුළුවන් ජීවීන්. ඔබ පිරිසිදුව හිටියත් ඔබේ සිරුර උණුසුම් නම් මැස්සාට ඔබව පෙනෙන්නේ හොඳ විවේකාගාරයක් වගේ. ඇයි අපිට මැස්සෙක්ව ලේසියෙන් අල්ලන්න බැරි? මැස්සෙකුගේ ඇස් හැදිලා තියෙන්නේ කුඩා ඇස් ඒකක දහස් ගණනකින්. ඒ නිසා උන්ට එකවර අංශක 360ක්ම පේනවා. හැමදේට වඩා පුදුම දේ තමයි උන්ගේ කාල සංකල්පය. මිනිස්සුන්ට සාපේක්ෂව මැස්සන්ට කාලය ගෙවෙන්නේ ඉතාමත් හිමින්. හරියට ස්ලෝ මෝෂන් චිත්‍රපටයක් වගේ. ඔබ පහර දෙන්න අත උස්සනකොටම උන් ඒක දකින්නේ ඉතාමත් හිමින් සිද්ධ වෙන දෙයක් විදියට. ඒ නිසා උන්ට තප්පරයකින් 100න් පංගුවක කාලයකදී පවා ප්‍රතික්‍රියා කරලා බේරෙන්න පුළුවන්. ඔබේ ඇඟේ වහන මැස්සා නිකම්ම ඉන්නේ නැහැ. මැස්සන්ට දත් නැහැ. ඒ නිසා උන්ට යමක් හපන්න බෑ. උන් කරන්නේ ඔබේ සමමතේ වමනය කිරීමයි. ඒ වමනිය මගින් ඔබේ සමේ තියෙන එන්සයිම සහ මලසෛල දිය කරලා පස්සේ ඒ දියරය උරා බොනවා. මීට අමතරව මැස්සාගේ පාදවල තියෙන රස ප්‍රතිග්‍රාහක මගින් ඔබේ සමේ තියෙන ලුණු සහ ප්‍රෝටීන් උරා ගන්නවා. මැස්සෙක් ඔබේ ඇඟේ වහලා එහෙ මෙහෙ ඇවිදින්නේ උන්ගේ පාදවලින් රස බොලමින් හොඳම කැම තියෙන තැන හොයන්නයි. මැස්සන් Tamanගේ පාද එකිනෙක අතුල්ලමින් පිරිසිදු වෙන්න ඔබ දැක ඇති. උන් එහෙම කරන්නේ ඇඟේ තියෙන කුණු ඉවත් කරන්න නෙවෙයි. උන්ගේ රස ප්‍රතිග්‍රාහක නැවත අලුත් කරගෙන ඊළඟට රස බලන්න ඕන තැන හොයාගන්නයි. එහෙනම් මේ කරදරකාරී මැස්සන්ගෙන් බේරෙන්නේ කොහොමද? මැස්සෝ වේගයෙන් හමන වාතයට ඉතාමත් බයයි. ඒ නිසා ඔබ සිටින තැන විදුලි පංකාවක් ක්‍රියාත්මක කර තිබීම මැස්සන්ගෙන් බේරෙන්න පුළුවන් සාර්ථකම උපක්‍රමයයි. ඒ වගේම තද වර්ණ වෙනුවට ලා පැහැති ඇඳුම් මැදීමෙනුත් යම් සහනයක් ලබා ගන්න පුළුවන්. අද අපි කතා කරපු මේ කරුණු ගැන ඔබ මීට කලින් දැනගෙන හිටියද? ඔබ හිතන්නේ මැස්සෝ වැඩියෙන්ම වහන්නේ කාගේ ඇඟේද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම තර්කානුකූල සහ විද්‍යාත්මක කරුණු දිගින් දිගටම දැනගන්න The Mind Arc subscribe කරලා තියාගන්න. තවත් දවසක මෙවැනිම රසවත් වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.